ඉතින් ඔන්න අද රසිදීරක YouTube channel එකේ අපි අරන් ආලා තියෙන්නේ Bybit physical card එක නැත්නම් crypto card එක unboxing review එකක්. ඉතින් මේ card එක කොහොමද ගේන්නේ? ලංකාවට මේකේ වැඩ කරන්න පුළුවන්ද? එතකොට මේකේ ඩොලර්ස් වලින් කොහොමද රුපියල් වලට කන්වර්ට් වෙන්නේ? එතකොට මේකට කොහොමද ඩොලර්ස් දාගන්නේ? එතකොට මේ සේරම ගැන අද වීඩියෝ එක අපි කතා කරමු. ඉතින් අපි වැඩි වෙලා කතා කරන්නේ නැහැ. අපි යම් වීඩියෝ එකට ගිහලා කතා කරමු. කොහොමද මේක ඇතුලේ වැඩ ටික කරන්නේ කියලා. वीडियो යන කලින් මතක් කරනවා ආ YouTube channel එක බලන්න අලුත්ම කෙනෙක් නම් පල්ලෙන් subscribe බටන් එක ක්ලික් කරලා bell එක press කරලා තියාගන්න. අපි යන් වීඩියෝ එකට. ඉතින් මුලින් බලමු මේ කාඩ් එක ගෙන්නන්න කලින් මේ කාඩ් එක ගෙන්නන්න අපිට ඕනේ ඇප් එක. Bybit නම් Bybit එක ඇප් එක ඕනේ. අපි Bybit කාඩ් එක නේද ගෙනත් තියෙන්නේ. ඉතින් Bybit කාඩ් එක ගෙන්න Bybit ඇප් එක ඕනේ. අපි මුලින්ම දැන් බලමු Android phone එකක් තියෙන කෙනෙක්ට Android phone එකේ Play Store එකට ගිහිල්ලා Bybit කියලා search කරලා ඔයාලට ඇප් එක download කරගන්න පුළුවන්. ඉතින් මේ තමයි iPhone එක use කරන කෙනෙක්ට. ඔයාලට පුළුවන් App Store එකට ගිහලා ඔයාලට Bybit කියලා search කරලා ඒක download කරගන්න. ඉතින් ඒ වගේම තමයි දැන් මම ඔයාලට පෙන්නන්න download කරගත්තට පස්සේ Bybit එක open කරගන්න. ඉතින් මේක මුලින්ම කියන්න ඕනේ. ඔයාට මේක සමහර ඩොලර් 0.01ක් තිබ්බත් ඇති මේක ඔයාට account එකක් හදාගන්න ගන්න. ඔයාට ඩොලර්ස් ඕනේ නැහැ account එකක් හදන්න. ඔයාට demo වලින් පුළුවන් මුලින් trade කරලා මේක තුළ experience එක ගන්න. ඊට පස්සේ ඔයාට ඩොලර් 10ක් මේක invest කරලා මේ ගන්න පුළුවන්. නැත්නම් ඔයාට P2P කෙනෙක් කරා මේකට ඩොලර්ස් දාගන්න පුළුවන්. ඒවා මම ඉස්සරහට කියලා දෙන වීඩියෝ සීරීස් එකක් මම ඔයගොල්ලන්ට Binance එක ගැන වීඩියෝ සීරීස් එකක් ගේන්න හිටියා. ඒ වුණාට මේ ඒ කියන්නේ මුකුත් මම අහන්න ගියේ නෑ. මොකද මම අනිත් වීඩියෝස් ටික තමයි මම තව මේ කරගෙන යන්නේ. Binance වලට තව බැසේ නෑ. ඒකින්ද ඔයාලට ඕනනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න Binance series එක ඕනනම්. දැන් 2026 වර්ෂ වෙනකොට මේ වෙනකොට ලංකාවට Bybit card එකක් ගේනවා නම් ඩොලර් 5ක් වගේ ගාණක් අපි පේමන්ට් කරන්න ඕනේ. දැන් Binance account එකක් හදෙන්න ඩොලර් 20ක් අපි පේමන්ට් කරන්න ඕනේ. මොකද මේ අවුරුද්දේදී ගොඩක් දේවල් අප්ඩේට් වුණා. ඉතින් ඒකින්ද දැන් අපි ගෙන වෙන ෆ්‍රී ඕගොල්ලන්ට ගේනවා නම් මේක ඩොලර් 5ක් වගේ ගාණක් වියදම් කරන්න වෙනවා. මේ කාඩ් එක ඉන්නේ සිංගප්පූරුවේ ඉඳන්. මේතර දැන් අපි ගමු Bybit එකට ගිහිල්ලා physical card එක physical card එකක් ගියාම අපිට මුලින් Bybit එකට search කරන්න ඕනේ. search කරලා ගන්න ඕනේ card කියලා search කරන්න ඕනේ. card කියලා search කරාට පස්සේ මුලින්ම card එක එනවා. ඊට පස්සේ ඔතනින් virtual card එක ඔයා මුලින්ම මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙතන physical card එතන my cards කියලා තියෙන. එතෙන්ට ගියාට පස්සේ එතන physical card එකට invest ගන්න පුළුවන්. ඉතින් මේ physical card එතනින් order කරගන්න පුළුවන්. ඉතින් මගේ දැන් physical card එක ඇවිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් දවස් 20ක් වගේ ඇතුළත කාඩ් එක අනිවාර්යෙන් එනවා. මේකේ මෙහෙම වාසියක් තියෙනවා. මේ කාඩ් එක ගත්තම ඔයා කොහේ හරි ගිහිල්ලා කොහේ හරි shopping කරන්න ගිහිල්ලා කොහේ හරි මේ කාඩ් එක plug කරාට පස්සේ ඔයා මේ කාඩ් එකෙන් ඔයා සාමාන්‍යයෙන් මොකක් හරි බඩුවක් ගත්තොත් ඒකෙන් 100%ක cashback එකකටයි හම්බෙනවා. ඒ කියන්නේ මේක අපි ගෙවන්නේ ඩොලර්ස් වලින්නේ. ඒක USDT වලින් තමයි ගෙවන්නේ. එතකොට ඔයා ඩොලර් 100ක මොකක් හරි බඩුවක මොකක් හරි ප්ලග් කරලා ගත්තොත් එමෙ ඔයා ඩොලර්ස් 5ක් ආයි රිටර්න් වෙනවා ආගාවට 100%ක් කැෂ්බැක් එකක් ආවට හම්බ වෙනවා. ඔයාට මේක තව තියෙනවා මේ ඇප් එක වොටර් වලින් කියලා එකක් තියෙනවා. ඉතින් ඒකේ සල්ලි දාලා තියෙනවට පොඩි පොලියක් වගේ එකක් ඔයාට හම්බ වෙනවා ඩොලර්ස් වලින්. ඉතින් ඒ වගේ මේකේ වාසි ගොඩාක් තියෙනවා. ඉතින් ක්‍රිප්ටෝ ලංකාවට තුමත් 2030 විතරදී මේ සාමාන්‍ය ගන්න වෙනවා. ඉතින් කොහොමද දැනට නම් මේ කාඩ් තියෙන අය ලංකාවේ ඉන්නව නැතුව නෙමෙයි. හරියන අපි වැඩිලා කතා කරන්න ඕනේ නැහැ. ඉතින් මම බලමු මේ කාඩ් එක අන්බොක්ස් කරලා මේක ඇතුලේ තියෙන මොනවද කියලා. මේ කාඩ් එකයි මේකේ තියෙන ඇතුලේ මොනවද ඩීටේල්ස් තියෙනවද ඒක පොඩ්ඩක් බලමු ගිහිල්ලා. Juntos ardiendo en este juego. Este juego. ඉතින් ගත්තට පස්සේ අපිට මේ කාඩ් එක මුලින් බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මෙහෙම. ඉතින් මේකේ අපිට ඇඩ්‍රස් එක තියෙනවා. ඇඩ්‍රස් එක අපි ඕඩර් කරද්දි ඊට පස්සේ මේක මෙතනින් ඔයාලට ඕපන් කරාට පස්සේ මෙතනින් තියෙනවා welcome to Bybit card කියලා ඊට පස්සේ ඔයාගේ මෙතන තියෙනවා කාඩ් එක තියෙනවා physical කාඩ් එක. ඊට පස්සේ මෙතන තියෙනවා QR එක. ඒ ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් කාඩ් එක අපි ඉදිරියට ගමු. ඉදිරියට ගත්තම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් Visa Platinum කියලා තියෙනවා. ඉතින් මෙතන SIM එක තියෙන එකේ Bybit කියලා උඩින් ගහලා තියෙනවා. මේක white card එකක්. එතකොට
මේකේ පිටිපස්සෙන් ගත්තම අපිට පුළුවන් කාඩ් එකේ නම්බර් එක තියෙනවා ඊට පස්සේ CV එක තියෙනවා ඒ වගේම තමයි මේක ඇටච් කරලා තියෙනවා වගේ නම යූසර් නේම් එක තියෙනවා බයිබෙට් එක හදලා තියෙන යූසර් නේම් එක ඉතින් මේ ටික මෙතන තියෙනවා ඉතින් ඔයාලට මේ කියන්න ඕනේ මේක සාමාන්‍යයෙන් මට එන සති 3ක් විතර ගියා මේ තමයි කාඩ් එක ඉතින් මේක අපිට Visa Platinum business card එකක් මේක ඉතින් මේකේ පිටිපස්සේ තියෙනවා නේම් එක තියෙනවා ඊට පස්සේ අර normal card එකක් වගේම තමයි ඉතින් මේ කාඩ් එක මෙතන තියෙනවා welcome to bybet card කියලා ඊට පස්සේ ඒගොල්ලෝගේ මේක තියෙනවා message එක ඉතින් QR එකකුත් තියෙනවා ඉතින් මේ දේවල් තමයි මේකේ තියෙන්නේ ඉතින් ඔන්න ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න දෙකක් ගැන මම දැන් කතා කරන්න දන්නේ දැන් මම මේ ගොඩක් දැකලා තියෙනවා මේ කාඩ් එක ගැන අහනකොට ප්‍රශ්න බයිබෙට් physical card එක කොහොමද දෙන්නේ කියන්නේ ඇඩ්‍රස් එක ඔයාලට මේක ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එකකට මේක දෙන්න පුළුවන් මේක එන්නේ තැපෑලෙන් එන්නේ ඉතින් පෝස්ට් එකක් විදිහට එන්නේ ඔයාලට ඒක සයින් කරලා ගෙදරට ගන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි දැන් අපි බලමු දැන් මම ගෙනපු කාඩ් එක දෙනවා මම ගත්ත ඕඩර් කරපු බයිබෙට් කාඩ් එක මේක තව ඇක්ටිව් නෑ මේ කාඩ් එක තාම තියෙන්නේ මේක කියන්නේ මේක දැන් කොහේ කියලා පංච් කරොත් එම කොහෙවත් මේක වැඩ කරන්නේ නෑ මේක අපිට ඇප් එකට ගිහලා හදා ගන්න ඕනේ ඇප් එකෙන් මේ ගිහලට මේ හදා ගන්න ඕනේ ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම දැන් මම පෙන්නන්නම් පැත්තෙන් මේ පැත්තේ සයිඩ් එකෙන් පෙන්නන්නම් කොහොමද මේක ඇක්ටිව් කරගන්නේ ඉතින් ඔයාලා මුලින්ම බයිබෙට් account එකට යන්න ඉතින් බයිබෙට් account එකට ගියාට පස්සේ ඔයාගේ ඔයාලට account එක create කරගන්න හැටි ගැන දැනගන්න ඕන නැති ඔය YouTube එකේ තියෙන තරම් videos ඉතින් මම ඕක කරන්න ඕනේ නෑ ඉතින් ඒකින්ද මම ඔයාලට මේක කරන විදිහ විතරක් පෙන්නන්න ඉතින් ඔයාලා මුලින්ම ආවට පස්සේ ඔයාලා මෙතන account එකට මුලින්ම card එක හදා ගන්න ඕනේ card එක හදාගෙන තමයි මේක ගන්න පුළුවන් ඉතින් මේ card එක ආවට පස්සේ මෙතන තියෙනවා card එක ඉතින් click කරන්න පුළුවන් assets එකට ආවට පස්සේ card එක දිහා click කරා ඊට පස්සේ මෙතන තියෙන earning එක ඉතින් මෙතන my card කියලා එකක් තියෙන්නේ ඉතින් මේ my card කියන එකට ඉස්සරහ click කරන්න my card කියන එකට ඉස්සරහ click කරාට පස්සේ මෙතන ඔයා card දෙකක් පෙන්නනවා මේ එකක් තමයි ඔයාගේ virtual card එකයි physical card එක. ඉතින් මේ virtual card එක දැන් අපේ active. ඉතින් physical card එක උඩ ඉස්සරහ click කරලා එතන තියෙනවා activation කියලා එකක්. ඉතින් ඒක උඩ ඉස්සරහ click කරන්න. ඊට පස්සේ මෙතන වාගේ අහනවා CVV එක. ඉතින් මේ box එකේ වාගේ CVV කියන එක දාගන්න. ඉතින් මම මෙතන මගේ CVV එක දාගන්නවා. ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාලට සබ්මිට් කරන්න තියෙන්නේ මොකද මේ වෙන කවුරු හරි කෙනෙක් මේ කාඩ් එක ගත්තොත් එහෙම මේ කාඩ් එක يعني අර කවුරු හරි ගත්තොත් මේ දැන් ඔයාගේ හිතන ඩොලර්ස් 1000ක් 2000ක් විතර තියෙන account එකක් කියලා. ඉතින් ඒ account එක නැතිව يعني ඒකේ තියෙන සල්ලි එයාට පුළුවන් ගන්න. ඉතින් ඒකින් හින්දා තමයි මේ active කරන CVV එක යට හම්බ වෙනකම් ෆෝන් එකයි දෙකම එකට තියෙනවා. ඉතින් ඒක තමයි මම ගත්තේ. ඊට පස්සේ මගෙන් අහනවා verification ටික. ඉතින් මේ verification ටික කරගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට වැඩේ හරි සක්සස් කියලා වැටුණා ඉතින්. ඉතින් දැන් මේ කාඩ් එක ඇක්ටිව්. දැන් මේ කාඩ් එක මම පංච් කරලා මම මේක හරහා මුදලක් මෙයා කරන්න අපිට පුළුවන් මේකේ මේ පේමන්ට් කරන්න ඉස්සරහට. ඉතින් මගේ දැන් කාඩ් එකම ඇක්ටිව් කියලා පෙන්නනවා. ඉතින් මේ මෙහෙමයි. මේ කාඩ් එක ගත්තොත් එහෙනම් virtual card එකේ තියෙනවා. virtual card එකේ පොඩි අවුලක් තියෙන සමහර ෆෝන් වලට අපිට බෑ ෆෝන් එකෙන් පේමන්ට් කරන්න. ඒකේ සිස්ටම් එක ඇදිලා නැහැ ඒකේ. ඒකේ හින්දා තමයි වටින්නේ අපිට ගොඩක් වෙලාවට physical card එක. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ තව එකක් කියන්න ඕනේ. මම ඔයගොල්ලෝ කියන cash back එක ගැන. ඉතින් මේ තියෙන මෙතන තමයි තියෙන auto cash එක USDT වල නම් මේ අපිට 2ක cash back එකක් කරනවා. sorry 5ක නෙමෙයි 2ක cash back එකක්. කියන්නේ රුපියල් ලක්ෂයක වැඩ කියන්නේ මොන හරි බඩු ගත්තොත් එහම අර රුපියල් 2000ක cash back එකක් ආයෙ හම්බ වෙනවා. ඒක මෙහෙමයි. රුපියල් වලින් නෙමෙයි ඩොලර්ස් වලින් එන්නේ. ඉතින් ඒකින්ද වගේ මේක ඔයා ලංකාවේ කොහේ හරි payment කරොත් එහෙම මේක ඔයාගේ payment වෙන්නේ රුපියල් නෙමෙයි ඩොලර්ස් වලින්. කියන්නේ රුපියලයගේ මේදී 307ක් වෙනවා. ඉතින් ඩොලර් එකක් බඩු ගත්තොත් එහම ඔයාට 102ක වගේ cash back එකක් හම්බ වෙනවා. ඉතින් අනිත් මේක auto earning කියන section එකේ තියෙනවා USDT, ඉතින් මේ MMT, BTC, TON, BNB මේ වගේ එක එක coin දා මිලියන 3ක coin තියෙනවා මේ විදිහේ ලෝකේ. ඉතින් මේ coins වලට අපිට invest කරලා මේකේ spot trade කරන්න පුළුවන්, future trade කරන්න පුළුවන්, ඉව කරන්න පුළුවන්. ඉතින් මේ auto earning කියන section එකේ එන සල්ලි නිකන් දාලා දීපත් පොඩියක් විතර මේකේ අපිට සල්ලි හම්බ වෙනවා. ඉතින් අය තමයි මේකේ තියෙනවා තව ගත්තොත් එහෙම අපිට demo trade කියන්නේ අපි බොරු සල්ලි තියෙන event trade කරලටන් ඒව winners ලා වෙලා ඒ විදිහට පොඩි කෙනෙක් එකේ තියෙනවා අර tournaments ඒවෙන් අපිට real සල්ලි ගන්න පුළුවන්. ඉතින් අර මේ කාඩ් එක තවම හරි දැනගන්න ඕන නම් පල්ලා comment section එකේ message එක දාන්න අමතක කරන්න බෑ. ඉතින් තමයි අපි YouTube channel අලුතින්ම ජොයින් පල්ලා දැන් subscribe button එක click කරලා bell එක press කරලා තියාගන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් රසිදු YouTube channel එකෙන් අපි ආයෙත් හම්බෙමු.